අද අපි කතා කරන්න යන්නේ ෆොකට් පාස්වර්ඩ් එකේ ප්‍රොසෙස් එක කොහොමද වෙන්නේ කියලා බලන්න. sign in page එකේ මෙතන තියෙනවා forget password කියන එක. user එකේ පැත්තෙන් user ට password එක අමතක වුණොත් පුළුවන් forget password කියන option එක දෙන්න. ඒ option එක දුන්නාට පස්සේ මේ box එකට අපේ email address එක දෙන්න ඕනේ. email choose කරගන්නවා. මෙතනින් send code කියන එක අපි දෙනවා. ඊට අපිට වෙන්නනවා මෙතනින් sending කියලා code send කියලා. send වෙන ඊට පස්සේ මේක අපේ email එකකින් අපිට display කරනවා password එකට අදාළ code එක. අපි මේ code එක copy paste කරගන්නවා. copy paste කරලා verify කියන එක දුන්නාට පස්සේ අපිට අලුත් password එකක් දෙන්න පුළුවන් මෙතනදී. අපි අලුත් password එකක් දෙමු. තවදත් අපි sign in page එකට එනවා. ඊට පස්සේ අපිට අපි ගහමු පරණ password එක අපි ගහුවොත් එහෙම valid user credentials. ඉතින් අපි change කරගත්ත password එක අපි පාවිච්චි කරොත් එහෙම login successful කියලා සඳහන් වෙනවා. steps තුනක් අපි use කරලා තියෙනවා forget password එකට. ඉතින් අපි ගත්තොත් එහෙනම් මුලින්ම අපිට බටන් එකක් අපි ක්‍රියේට් කරගන්න ඕනේ. page එකේ අපි මෙතන use කරලා තියෙනවා බටන් එකට on click එකක් use කරලා open forget password model කියන function එක අපි මෙතනින් call කරලා තියෙනවා. ඉතින් මේ function එක call කරාට පස්සේ වෙන්නේ අපේ model එක show කරනවා. එතකොට first step එක තමයි මේක show කරන එක. එතකොට මේක show කරද්දී forget password step 1 step 2 step 3 කියලා අපි මෙතනින් categorize කරලා තියෙනවා. එතකොට අපිට ඒ ටික hide වෙනවා. එතනදී div box එකේදී අපි මෙතනින් IDs දීලා තියෙනවා. වෙන වෙන steps වලදී ඒ කියන්නේ forget password div boxes වලට අපි වෙන වෙනම forget password IDs දීලා තියෙනවා. model head එකක් අපි දීලා තියෙනවා මෙතනදී forget password කියලා. ඊපස්සේ button type එක button කියලා තියෙනවා. එතකොට මෙතනදී button එකක් දීලා තියෙනවා. එතනට අපි බටන් එකට ෆන්ක්ෂන් එකකුත් කෝල් කරලා තියෙනවා. මේ emoji එකකුත් use කරලා තියෙනවා. use කරගත්ත ID forget password model කියන box එකේ class list එක hide කරගන්නවා. එතකොට අපිට මේ model box එක display වෙන්නේ නැහැ. ඉස්සෙල්ලා එන හැම input value එකක්ම clear කරනවා. එතකොට messages ඔක්කොම hide කරනවා. ඊළඟට තියෙන email entry. එතකොට මෙතනදී අපේ verification code එක send කරන්න නම් අපි email address එක දෙන්න ඕනේ. ඉතින් මෙතනදී අපි use කරලා තියෙනවා div box එක forget step 1 කියලා div box එක. එතනදී forget email කියන ID එකට තමයි data එක capture කරගන්නේ. forget password function එක අපි මෙතනින් call කරලා තියෙනවා. cancel කියන option එකේදී අපි close forget password model එක අපි කලින් use කරගත්ත function එක මෙතනට on click එකක් විදිහට දීලා තියෙනවා. forget email එකයි forget message එකයි මෙතනින් capture කරගන්නවා. message එක remove කරලා ඉතින් ඒ කියන්නේ අපිට ඒක display වෙන්නේ නැහැ. condition if condition එකක් දාලා අපි email එක emptyද email input field එක emptyද ඒ වගේම මේක valid email address එකක්ද කියලා check කරගන්නවා. message repeat text red එතකොට අපිට red color විදිහට display වෙනවා. in HTML එකේ එතකොට HTML එක අපිට display වෙනවා invalid email address කියලා. email address එක valid එකක් නම් form data object එකක් create කරගෙන email එක append කරනවා. sending කියන button එක disable කරලා sending කියන loading message එක අපි user ට display කරනවා. text request එකක් අපි send කරනවා process folder එකේ forget password process php file එකට එක pass කරනවා. මෙතනින් server එකෙන් එන response එක success නම් send to your email කියන message එක අපිට display වෙනවා. කරගත්ත model එක hide වෙලා step කියන div box එක අපිට display වෙනවා. database connection එක අපි include කරගෙන තියෙනවා. email send කරන class function include කරගෙන තියෙනවා. අර function එකෙන් ගත්ත අපි append කරගත්ත data ටික post method එකක් හරහා values ටික අපි මෙතනින් capture කරගෙන input field එක emptyද මේ email format එක correct email format එකක්ද මෙතනින් තියෙන්නේ කියන එක අපි මෙතනින් check කරගන්නවා. මෙතනින් invalid email address කියලා error message එකක් අපිට display වෙනවා. එහෙම නැත්නම් success එකක් විදියට ඉස්සරහට යනවා. database එකේ search එකක් use කරලා select query එකක් අපි මෙතනදී use කරනවා. මෙතනදී email එක database එකේ තියෙනවද කියලා අපි මුලින් check කරගන්නවා. user found වුණොත් එහෙම user id එකයි user ගේ name එකයි අපි මෙතනදී fetch as of එකක් දාලා capture කරගන්නවා. එතකොට මෙතනදී user අපිට found user අපිට හම්බුනේ නැත්නම් no user found කියලා මේ email address එකට අදාළ user කෙනෙක් අපිට හම්බුන්නේ නැහැ කියලා error message එකක් අපිට display කරනවා.
පස්සේ මෙතනදී all reset tokens delete කිරීමක් සිදු වෙනවා. 6 digits code එකක් මෙතනින් අපි generate කරගන්නවා. random number එකක් 0.9 අතර random number එක මෙතනින් generate කරගන්නවා. දක්වා 6කට විතරයි සීමාවක් තියෙන්නේ. database එකේ save කරන්නේ නැහැ. එතකොට මෙතන hash version එකක් විදිහට තමයි මේක save කරන්නේ. මෙතනට expiry time එක set කරනවා. එතකොට මෙතනදී මිනිත්තු 10කින් මේ code එක expire වෙන විදිහට තමයි අපි මේක set කරලා තියෙන්නේ. code එක verify කරාට පස්සේ database එකට මෙතනදී user ID එක hash code එක expiry time එක database එකේ save වෙනවා. reset password process PHP එකට base connection එක load කරගන්නවා. verify code process එක start කරගන්නවා. එතකොට මෙතනින් අපි if condition එකක් දාලා action එක equals another verify එකට අපි check කරගන්නවා. user enter කරපු code එක අපි check කරගන්නවා. මෙතනදී validation මෙතන ආයෙ check කරගන්නවා. අපි user check කරගන්නවා email එකට user account එකක් දැන්ටම තියෙනවද කියලා. check core එකක් අපි මෙතනදී use කරනවා. user කෙනෙක් නැත්නම් user not found address එකට user කෙනෙක් නැහැ කියන එක error message එකක් විදිහට අපි display කරනවා. එතකොට අනිත් එක තමයි latest reset token එක මෙතන hash code token එකක් විදිහට තමයි මේක database එකට යන්නේ. එතකොට එතනදී අපි now කියලා අපි variable එකක් අපි capture කරගෙන code එක expire වෙන time එක. මෙතනදී 10 minutes වලට වැඩිය code එක verify කරද්දී අපි මෙතනදී user enter කරපු code එක database එකේ hash code එකක් match වෙනවද කියලා අපි මෙතනදී check කරනවා. එතකොට hash code එකත් එක්ක match වෙනවා නම් තමයි success message එක JS එකට pass වෙන්නේ. එහෙම නැත්නම් invalid code කියලා error message එකක් අපිට display වෙනවා. else if එකක් අපි මෙතනදී use කරලා තියෙන action එක else if එකක් එක reset කියන එකට සමානයි. අපි මෙතනදී password එක අපි මෙතනදී ලබා ගන්නවා. දෙකයි මේ confirm වෙච්ච password එකයි user එක අපි මෙතනින් capture කරගන්නවා. ඊට පස්සේ මෙතනදී අපි validation check කරනවා input fields empty ද password match වෙනවද minimum length එක characters 8කට වැඩි අඩුයිද invalid නම් error message එකක් අපි return කරනවා. yes එහෙම user කෙනෙක් ඉන්නවා නම් එතකොට ඒ userට අලුත් password එක update කරනවා. එතකොට මේ password එක save වෙද්දී hash මේක secure method එකක් database එකේ save කරද්දී ඊට පස්සේ reset token delete code එක මෙතනදී delete කරනවා. මෙතනදී forget password එකත් එක්ක email process එකත් මෙතනට සම්බන්ධ වෙනවා. අපි බලමු email process එක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. එතකොට මෙතනදී අපි email sending එකට අපි මුලින්ම කරන්නේ PHP mail files ටික include කරගන්නවා. email එක send කිරීමට help class එකක් අපි create කරන්න ඕනේ. මේ function එකේ email එක send කරන email address එක username එක verification code එක අපිට මෙතනින් ඕන වෙනවා. අදාළව ටික සිද්ධ වෙනවා. ඊට පස්සේ මෙතනදී එතකොට send එකේ email name එක ඒ වගේම receive එකේ user email එක අපිට මෙතන දෙන්න පුළුවන් variables වලට. ඊට පස්සේ මෙතනදී email subject එක අපි මෙතන email title එක වශයෙන් අපිට දෙන්න පුළුවන්. email body එකට email එකට අදාළ design එක අපිට මෙතනින් create කරගන්නවා. user name එක display කරන verification code එක අපි මෙතනින් show කරනවා. email send ඊට පස්සේ මෙතනදී email send වුණොත් true කියන එකත් email එක send වුනේ නැතුව වුණොත් false කියන එකත්